සුබ දවසක් වෙන්න කියලා ඔය හැම දෙයකටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි ගොඩ කාලෙකින් ස්ටාෆ් ටැරොට් ක්වීන් YouTube channel එකට වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඊයේ මම පෝල් එකක් දැම්මා. ඔයාලට ඊළඟට ඕන වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් ගොඩ දෙනෙක් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් තමයි අද ගෙනත් තියෙන්නේ. කියන්නේ මම පෝල් එක බලන වෙලාවේ වැඩිපුරම වෝට්ස් තිබ්බේ මේ ටොපික් එකට. ඒ කියන්නේ ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන හිතන්නේ මොකද්ද? ඔය දෙන්නගේ අනාගතය කොහොම වේද? ඉතින් මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඉතින් මේක පයිල් සිලෙක්ෂන් වීඩියෝ එකක්. ඔයාට පයිස් 3ක් අදාරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තුන පෙන්වන්න කලින් මතක් කරන්න ඕනේ අපේ personal readings දෙන සර්විස් එක. ඉතින් ඔයාලට personal readings ගන්න පුළුවන් මගෙන් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දැම්මොත් ඉතින් calls ගන්න එපා කියලා කරුණාවෙන් මතක් කරනවා. මොකද calls ගත්තොත් ටිකක් අපිට balance කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලා voice එකකින් හරි message එකකින් හරි ඔයාලගේ ප්‍රශ්නය අපිට දාන්න. ඒ වගේම අපිට හීන ගැන පලාපලත් බලනවා. ඒ වගේම ලව් ස්පෙල් එකක් වයි කරගන්න ඕන හොඳම තැන තමයි ස්ටාෆ් ටැරොට් ක්වීන්. ඉතින් මේ වගේ සර්විසස් අපෙන් ලබා ගන්න පුළුවන්. මේ දැම්ම මැසේජ් එකක් දාන්න අපිට. අපි ඉන්නවා ඔයාලත් එක්ක. ඉතින් දැන් පෙන්නනවා අද දවසේ පයිස් 3. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකව හොඳට හිතට මතක් කරගෙන මේ පයිස් 3න් එකක් තෝරන්න. වැඩියෙන් හිතන පයිල් එක තෝරන්න. ඉතින් පළවෙනි පයිල් එක තෝරගත්ත ඔයාලට ඇවිල්ලා තියෙන කාර්ඩ්ස් කිව්වත් මුලින්ම ඇවිල්ලා තියෙන The Lovers card, ඒ වගේම Ten of Cups, Ace of Cups, Knight of Pentacles, Two of Wands, The Star card එකත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම Page of Cups, ඒ වගේම අන්තිමට ඇවිල්ලා තියෙන Four of Wands. ඉතින් ඔයාගේ රීඩින් එක කිව්වොත් මුලින්ම ගොඩක් වෙලාවට ඔයාගේ ඇවිල්ලා තියෙන කාර්ඩ්ස් එක්ක ඔයාගේ ක්‍රෂ් එකගේ ඇපියරන්ස් එක කිව්වොත් ගොඩක් එයා softness කෙනෙක්. ගොඩක් ඒ කියන්නේ මුණ බැලුවහමත් හරිය soft කෙනෙක් කියලා පේනවා. ඉතින් එයා ගොඩක් වෙලාවට හැමෝම කියන දෙයක් තමයි එයා ගොඩක් attractive කියලා. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ගැන තමයි මේ කියන්නේ. එයාගේ features, එයාගේ appearance එක ගැන. ඉතින් එයාගේ face features ගත්තහම ගොඩක් වෙලාවට එයා ගොඩක් attractive කෙනෙක්. ගොඩක් වෙලාවට ඒ කියන්නේ ලොකු මේකප් අඳින කෙනෙක් නොවෙන්න පුළුවන්. කියනවා ගර්ල් කෙනෙක් ගැන බලනවනම් ගොඩක් මේකප් එකක් අඳින කෙනෙක් වෙන්න අඩු සම්භාවිතා තියෙන. ඒ කියන්නේ එයා ගොඩක් අර soft makeup එකක් දානවා වෙන්න පුළුවන්. අර ඒ විදිහ හරි simple කෙනෙක්. ගොඩක් පිරිමි ළමෙක් ගැන බලනවනම් එයාත් ගොඩක් simple විදිහට neat එකකට ඇඳලා පැළඳලා ඉන්න කෙනෙක්. ගොඩක් වෙලාවට රතු පාටට, නිල් පාටට, ඒ වගේ අර පොඩ්ඩක් තද පාට වලට එයා කැමති කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ ක්‍රෂ් එක. ඒ වගේම හරි natural charming look එකක් එයාට තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට කොණ්ඩේ ගොඩක් මෘදු නිකන් straight වගේ කෙනෙක්. ගොඩක් වෙලාවට පිරිමි කෙනෙක් ගැන නම් ඔයා මේ රීඩින් එක බලන්නේ එයා පොඩ්ඩක් athletic type කෙනෙක්. පොඩ්ඩක් කෙට්ටු විදිහට ඇඟපත තියෙන කෙනෙක්. ඔයා ගර්ල් කෙනෙක් ගැන නම් බලන්නේ එයා ටිකක් පිරිපුන් කෙනෙක්. නිකන් මූණ නිකන් රවුන්ඩ් ඕවලාකාර කියන්නේ අපි. ඒ වගේ කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඉතින් මේ සයින්ස්, මේ ඇපියරන්ස් එක, මේ දේවල් ටිකක් හරි ගැලපෙනවා නම් ගොඩක් වෙලාවට මේ රීඩින් එක ආට ඇකියුරේට්. ඒ වගේම ක්‍රෂ් එක ගොඩක් කාම් ඕරා එකක් තමයි ඉන්නේ. ඒ කියන්නේ නිකන් ඔයාට එයා ගාවදී ගොඩක් කාම්නස් එක, ගොඩක් ලොකු සංසුන් බවක් දැනෙනවා, ලැබෙනවා. ඒ වගේම ඔයාගේ ක්‍රෂ් එකේ ගුණාංග බලුවොත් ගතිගුණ වගේ වලත් එයා ගොඩක් කෙයාරින්. ඒ කියන්නේ අතිශය කෙයාරින්. පොඩි පොඩි දේවලුත් එයා හරියට කෙයා කරනවා. ඉතින් මේ කාර්ඩ්ස් වලින් දැක්කනේ ගොඩක් ආදරණීය. ඒ වගේම ගොඩක් කයින්ඩ්, ගොඩක් එයාලගේ මනස ගොඩක් සංසුන් කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඉතින් The Lovers සහ Ace of Cups ඇවිත් ඉතින් මේ දෙකෙන් කියන්නේ ගොඩක් වෙලාවට එයාට ඔයා ගැන ලොකු emotional feelings තියෙනවා. ඒ කියන්නේ ගොඩක් මේක empathy වෙන්නත් පුළුවන්. නිකන් අනුකම්පාව වගේ ඒ වගේ දෙයකින් වෙන්නත් පුළුවන්. හොඳ යාළුවෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ deep emotional පොඩ්ඩක් කර ඔයා පොඩ්ඩක් වෙනස් වුණ ගමන් පොඩ්ඩක් එයාට hurt වෙන අර ඒ විදිහේ ගොඩක් emotional feelings තියෙනවා ඔයාගේ crush එකට ඔයා ගැන. ඉතින් එයා ගොඩක් loyal
කෙනෙක් වගේ ක්‍රෂ් එක. ඉතින් Knight of Pentacles කියනත් කියන්නේ ඒක. ගොඩක් වෙලාවට මෙයා slow mover කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේ මෙයා අර දෙයක් කිව්වා වගේ ඒ වගේ attitude එකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඉතින් third party connections මේකේ තියනවාද කියන එක බැලුවොත් ගොඩක් වෙලාවට two of wands එකෙන් කියන්නේ third party connection එහෙම energy එකකින් ලොකු බලපෑමක් නැහැ කියලා. ඒ වගේම ඔයාගේ ක්‍රෂ් එකව තව ක්‍රෂ් වෙච්ච ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ එයා ගොඩක් ගොඩ දෙනෙක්ට ක්‍රෂ් වෙලා තියෙන. ඒ කියන්නේ ගොඩ දෙනෙක්ගේ සිහින ක්‍රෂ් එක තමයි ඔයාගේ ක්‍රෂ් එකේ තියෙන අර. ඒ නිසා එහෙම අර පිටතින් තියෙනව හැර ගොඩක් අර ඇතුළාන්තයෙන් මේකට third party connection එකක් නැහැ. මොකද ඔයාගේ ක්‍රෂ් එකට එයාලා ගැන ඒ විදිහේ දේවල් හිතිලා නැති නිසා. ඉතින් ක්‍රෂ් එකට ඔයාගේ තියෙන ගොඩක් වෙලාවට අර options තියෙනුනේ එයාට ක්‍රෂ් වෙන අය ඉන්නවා. ඒ කියන්නේ එයාට ක්‍රෂ් වෙච්ච වෙන අය ඉන්නවා. ඉතින් ඒවත් ක්‍රෂ්ලා ගොඩක් දුරට එයා දන්නවනම් මේ දේවල් ගොඩක් වෙලාට එයාට දැනෙලා තියෙනවනම් එයා අර පොඩ්ඩක් try out කරලා බලනවා වෙන්නත් පුළුවන් වෙන අයව. ඒ වගේම කියන්න ඕනේ අර තව options තියෙනවා කියවනේ. ගොඩක් වෙලාවට ඒවා ගොඩක් අර surface level එකේ කියන්නේ ගොඩක් මතු පිට level එකේ තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට අර එයාට ගොඩක් ලොකු විශේෂ feelings නැහැ අර වෙන අය ගැන. ගොඩක් වෙලාවට ඔයත් එක්ක තමයි deep emotional connection එකක් තියෙනවා කියලා පෙන්වන්නේ. ඉතින් එයා ඔයාට ආදරේ කියනවද නැද්ද ඒක බැලුවොත් Page of Cups plus Ace of Cups ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දෙකෙන්ම කියන ගොඩක් වෙලාවට randomly ගොඩක් unexpected විදිහට නිකන් එයාලට දැනෙනවා නිකන් ඔයත් එක්ක මොකක් හරි soulmate type, spiritual type ඒ වගේ connection එක මොකක් හරි තියෙනවා කියලා මේ විශ්වෙන් එයාට දැනෙනවා ආගේ ක්‍රෂ් එකට ඔයත් එක්ක අමුතු විදිහේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මේක ඒ කෙනා හරියට මයින්ඩ් එක ක්ලීන් කරගෙන මේක හරියට ඔයාගේ ක්‍රෂ් එක තේරුම් ගත්තොත් ගොඩක් දුරට ඔයාට I love you කියන්න ඉඩ තියෙනවා. ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා මේ දේවල්. හැබැයි ඔයාගේ ක්‍රෂ් එක තේරුම් ගන්න ඕනේ මේ විදිහේ කනෙක්ෂන් එකක් ඔයයි එයා අතර තියෙනවා කියන එක. ඉතින් මේ Page of Cups එකෙන් කියන්නේ ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ මේ මාස කිහිපය ගියන් පස්සේ ගොඩක් වෙලාවට අලුත් අවුරුද්දේ අලුත් විදිහට එයා මේ දේ ගැන බලන්න ඉඩ තියෙනවා. ගොඩක් දුරට ඔය දෙන්න කන්ටැක්ට් ඉන්න ක්‍රෂ් එකක් නම් ඉන්නේ. මේක ගොඩක් ඇකියුරේට් වෙන කන්ටැක්ට් එකේ ඉන්න අයට. ඉතින් ඔය දෙන විවාහ වෙනවද කියන එක බැලුවොත් Four of Wands ඇවිත් තියෙනවා. ඒ වගේම Ten of Cups තියෙනවා. ඉතින් ඒකත් එක්ක ගොඩක් වෙලාවට strong marriage combination එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේකෙන් කියන්නේ ඔයාගේ ක්‍රෂ් එක සහ ඔයාට ගොඩක් future එකේදී stability marriage life එකක් ගොඩක් ලොකු committed relationship එකක් හම්බෙනවා කියන එක. ඉතින් එයාට එයාගේ life partner කියලා හිතන්න පුළුවන් විදිහට ඔයා ගැන හොඳ සිතුවිලි තියෙනවා කියලා පෙන්눔 කරනවා. ගොඩක් emotional bond එකකුත් තියෙනවා ඔය දෙන්න අතර. ඉතින් practical life එකේදී challenges එනවා ගොඩක් third party වලින් ප්‍රශ්න වෙන්න පුළුවන්. නිකන් ගෙවල් වලින් අකමැති වෙලා වෙන්න පුළුවන්. අර මොන හරි එක්ක වයස ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ වගේ challenges එන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලදී ඔය දෙන්නම එකම සිතින් මේ දේ කොහොම හරි අපිට පුළුවන් කරගන්න කියන එකේ හිටියොත් දෙන්නම එක සමානව ආදරය කරොත් ගොඩක් වෙලාවට මේක විවාහයකට යන්න පුළුවන්. හොඳ potential එකක් තියෙන connection එකක් ඔයාටයි ආයි crush එකටයි තියෙන්නේ. ඉතින් ඔය දෙන්නගේ අනාගතේ බැලුවොත් මේ star card එකකින් කියනවා future එකේදී ගොඩක් ඔය දෙන්නගේ dreams come true වෙනවා කියලා. ඒ කියන්නේ ඔය දෙන්නගේ සිහින හැබෑ වෙනවා කියලා. ඉතින් මේකෙන් ගොඩක් වෙලාවට long term family life එකේදී සතුට, මේ marriage celebrations, ළමයි ඒ වගේ ගොඩක් හොඳ දේවල් මේ star card එකෙන් පෙන්වනවා. ඉතින් ඔයාගේ crush එකගේ support එකත් එක්ක ඔයාගේ personal dreams පවා success කරගන්න පුළුවන්. ඒ වගේ අර ගොඩක් supportive partner කෙනෙක් තමයි ඔයාගේ crush එක. ඒ වගේම යාට සමහර වෙලාවට තරඟකාරී ambitions තියෙනවා. ඉතින් අර ඒක අර family එකක් ගොඩනගනවාට අමතරව යාට යාගේ ජීවිතේ goals තියෙනවා. ඉතින් ඒ දේවලුත් එයා success කරගන්න යන ගමනේ තමයි ඉන්නේ. ගොඩක් වෙලාවට දෙන්න relationship එක පටන් ගත්තොත් මට ඔයාලට කියන්න තියෙන්නේ එයාගේ goals වලට යන්න ගොඩක් උදව් කරන්න. ඒ කියන්නේ එයාත් ඔයාලට උදව් කරනවා. ඒකම එයාටත් දෙන්න, එයාට නිදහස දෙන්න, space එක දෙන්න, ඒ වැඩ කටයුතු කරගන්න. අර ගොඩක් එයාට clingy වෙලා හැමතිස්සෙම එයාගේ වැඩක් කරගන්න දෙන්නතු කරදර කරන අර ඒ විදිහේ ගතිගුණ වලට ඔයාගේ crush එක පොඩ්ඩක්වත් කැමති නෑ. අර එයාගේ dreams වලටත් යන්න උදව් කරන ගොඩක් supportive partner කෙනෙක් තමයි එයා හොයන්නේ. ඉතින් ඔයාව contact කරනවද නැද්ද කියන එක බැලුවොත් ඒ කාලය ගත්තොත් ගොඩක් වෙලාවට
contact කරනවා කියලා තමයි පෙන්නන්නේ. Knight of Pentacles තියෙනවා, Two of Wands තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ ගොඩක් slow moving ඒත් practical තීරණ ගන්නවා කියලා ළඟදීම. ඒකට පොඩ්ඩක් හැබැයි කාලයක් කියයි මාස කිහිපයක් ගොඩක් වෙලාවට මේ අවුරුද්ද ඉවරලා නිකන් ලබන මාසේ පෙබරවාරි මාර්තු ඒ වගේ වෙද්දි ගොඩක් වෙලාවට ඩිරෙක්ට් කමියුනිකේෂන් එකට යනවා. ඒ කියන්නේ දැන් ටික ටික හරි නිකන් යා කතා බහ කන්ටැක්ට් එකේ ඉන්නවනම් ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තුවේදී යා පොඩ්ඩක් මේ දේවල් කන්ෆියුෂන් ක්ලියර් කරගෙන ගොඩක් වෙලාවට ඔයා ගාවට එන්න ඉඩ තියෙනවා. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට දෙන්න තියෙන රීඩින් එක තමයි මේක. අපෙන් ඔයාලට පර්සනල් රීඩින්ග්ස් ගන්නත් පුළුවන්. ඉතින් මේ නම්බර් එකට දැම්මම මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ හිතේ තියෙන ඕන ප්‍රශ්නයක් මාත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. දැම්මම මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ෆයිල් නම්බර් 2 මේ ෆයිල් එක සිලෙක්ට් කරපු ඔයාට ආපු කාඩ්ස් කිව්වොත් 3 of swords, 7 of swords, the devil card, ඒ වගේම 5 of cups, 9 of swords, 2 of pentacles, 8 of cups ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අන්තිමට tower card එකත් ඇවිල්ලා තියෙනවා. ඔයාගේ crush එකගේ appearance එක බැලුවොත් ගොඩක් වෙලාවට අර යා first look එකෙන්ම ගොඩක් smart බවක් පේනවා. යා පොඩ්ඩක් කන්නඩියෙන් දානවා වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මෙයා නිකන් බලපු බැල්මෙන්ම ගොඩක් වෙලාවට smart ගොඩක් එයා බුද්ධිමත් ඒ විදිහේ කෙනෙක් කියලා පේනවා. ඒ වගේම එයා නිකන් එයත් එක්ක නිකන් ගත කරනලා කාලයක් එහෙම ගියාට පස්සේ ආ නිකන් දැනෙනවා එයාගේ ඇතුලේ මොනවා හරි ගොඩක් ලොකු গুপ্ত ඒ කියන්නේ ගොඩක් අර ඇතුලට ඔයාලට තව රීඩ් කරන්න දේවල් තියෙනවා කියලා ඔයාට නිකන් එයාව ආශ්‍රය කරද්දි දැනෙනවා. ඉතින් එයාගේ ඇතුලේ පොඩි අඳුරු එනර්ජිස් තුත් තියෙනවා. ඒ කියන්නේ එයා පොඩ්ඩක් ඕපන් අප් වෙන්න කැමති නැහැ. අර ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම ඔය දෙන්නක නිකන් අයි කන්ටැක්ට් වෙනවත් වැඩි කියලා පෙන්නනවා. ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඔයාගේ ඇස් නිකන් එයාවම හොයනවා. එයාත් ඒ විදිහේ එනර්ජි එකක් දෙනවා කියලා පෙන්නනවා. ඉතින් ඒකත් එක්ක ගොඩක් වෙලාවට එයා ගැන කිව්වොත් එයාගේ ඩ්‍රෙස් කෝඩ් එක ගොඩක් ස්ටයිලිෂ්. එයා එක එක අලුත් ස්ටයිල් දේවල් කරන්න කැමති. ඒ වගේම එයා nail polish ඒ වගේම ear piercing ඒ වගේ අර tattoo හරි ඒ වගේ මොනවා හරි දෙයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරලා ඉන්නවා වෙන්නත් පුළුවන්. අර ඒ විදිහේ ගොඩක් ස්ටයිල් කරන්න කැමති කෙනෙක් තමයි ආගේ crush එක. ඉතින් එයාගේ qualities ගත්තත් ගොඩක් වෙලාවට එයා ගොඩක් clever, ගොඩක් smartly තමයි කතා කරන්නේ. ගොඩක් තැනකට ගියොත් එයා නිකන් කැපී පෙනෙනවා එයා කතා කරන විදිහෙම. ඉතින් මේ 7 of swords කියන ගොඩක් වෙලාවට මෙයා manipulative කියලා. කියන්නේ එයා දන්නවා එයාට තියෙන එයා කතා කරාම කට්ටිය ඒකට කැමති වෙනවා, ඒකට ඇට්‍රැක්ට් වෙනවා කියන එක. ඒ නිසා ගොඩක් මෙයාගේ අර ඩාර්ක් පැත්ත ගත්තොත් එහෙනම් මෙයා ගොඩක් මැනිපියුලේට් කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ එයා කැමති දේ, එයා හිතන දේම අනිත් කෙනාගේ ඔළුවට මේක මෙහෙමයි කියලා කොහොම හරි කන්වින්ස් කරලා ඇතුළට ඔබන්න පුළුවන්. ඒ වගේ අර මැනිපියුලේට් කරන්න එයාට ඕන විදිහට හසුරවන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඇත්තට මේක අර ඩාර්ක් ස්කිල් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් තමයි ඔයාගේ crush එක. ඒ වගේම ගොඩක් වෙලාවට එයා පොඩ්ඩක් හැම opportunity එකක් ගැනම පොඩ්ඩක් අර selfish විදිහට බලනවා වෙන්නත් පුළුවන්. මොන හරි දෙයකට යනවා නම් ගොඩක් වෙලාවට selfish විදිහට තමයි එයා කටයුතු කරනවා කියලා පෙන්නන්නේ. ඉතින් ඔයාගේ crush එක ගොඩක් හරි ෆ්ලර්ටින් vibe එකක් තියෙන කෙනෙක්. ගොඩක් වෙලාවට එයා නිකන් නිතරම බහුතරයක් එක්ක නිකන් ඉද්දිත් නිකන් ෆ්ලර්ට් කරන විදිහේ කෙනෙක් වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. මේ ඇවිල්ලා තියෙන කාර්සුත් එක්ක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සමහර විට ඔයත් එක්කත් ෆ්ලර්ට් කරනවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉඟි පානවා, පොඩ්ඩක් වින්ක් කරනවා, පොඩ්ඩක් ෆ්ලර්ටි දේවල් කියනවා. අර ඒ විදිහ ඔයත් එක්කත් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම වෙන අයත් එක්කත් මේ කෙනා ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ කෙනා වෙන අය එක්කත් ගොඩක් ෆ්ලර්ට් කරනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මේ ඩෙවිල් කාඩ් එකනොත් කියනවා ගොඩක් වෙලාවට එයාට ඇඩික්ෂන්ස් තියෙනවා කියලා. ඒ කියන්නේ unhealthy attachments තියෙනවා කියලා. ගොඩක් වෙලාවට මෙයා නිකන් ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ අර unhealthy දේවල් වලට attach වෙලා ඉන්න පුළුවන්. සමහර විට හැමතිස්සෙම games play කරන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසභ්‍ය දේවල් වලට ගොඩක් නැඹුරු වෙලා අර ඒ දේවල් වලට ඇඩික්ට් වෙන ස්වභාවයට ඇවිල්ලා තියෙන්න පුළුවන්. අර ඒ විදිහේ මොනම හරි unhealthy attachment එකක crush එක ඉන්නවා කියලාත් පෙන්නනවා. ඉතින් ඔයාලගේ connection එකේ මොන හරි third party connection එකක් තියෙනවද කියන එක බැලුවොත් මේ 3 of swords එකනොයි devil card එකනොයි කියනවා third party involvement එකක් ගොඩක් තියෙන්න පුළුවන්.
ඒ කියන්නේ එයාට දැනටමත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි වයිෆ් කෙනෙක් හරි ඉන්න පුළුවන් කියලාත් කියන. ගොඩක් වෙලාවට ඔයාගේ ක්‍රෂ් එක ගැන එහෙම ඔයාලට මොන හරි දැනෙලා තියෙනවනම් ආරංචි වෙලා තියෙනවනම් පොඩ්ඩක් ඒ ගැන තව හොයලා බලන්න කියලා කියන්න පුළුවන්. මොකද මේ කාර්ඩ්ස් වලින් ගොඩක් වෙලාවට මේක කන්ෆර්ම් කරනවා ගොඩක් වෙලාවට එයාට තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එකක් ඇති කියලා. ඒ වගේම මෙයා ගොඩක් ලෝයල් කෙනෙක් නෙමෙයි කියලා තමයි මේ වෙලට දෙන කාර්ඩ්ස් වලින් පෙන්නන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර ඉතින් එයාට I love you කියනවාද කියන එක බැලුවොත් 9 of swords තියෙනවා. ඒ වගේම 5 of cups තියෙනවා. ඉතින් ඒකකින් ගොඩක් වෙලාවට කියන්නේ අර එයාට පරණ traumas තියෙනවා. ඒ කියන්නේ ගොඩක් guilty feelings තියෙනවා නිකන් එයා පරණ ගොඩක් වෙලාවට මේ කෙනා මේල් වෙන්නත් පුළුවන් ෆීමේල් වෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අර පරණ මොන හරි රිලේෂන්ෂිප් තිබ්බේ වගේ එක්කෝ චීට් කරලා වෙන්න පුළුවන්. ඒ විදිහේ මොනවාම හරි දෙයක් යදී එයාට ගොඩක් උන දෙයක් සම්බන්ධයෙන් එයා අතින් කරපු දෙයක් සම්බන්ධයෙන් එයාට ගොඩක් guilty feelings තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් සමහර වෙලාවට අර ඒ දේවල් එයාට මතක් වෙනවා. හැබැයි එයා ගොඩක් වෙලාවට එහෙම ආයෙ කරන එක ගොඩක් වෙලාවට නවත්තන්නෙත් නැති එකක් තියෙනවා. ඒ වගේම අර එයා කමිට්මන්ට් එකක් කරන්න ගොඩක් වෙලාවට ලෑස්ති නැහැ කියලාත් පෙන්වනවා. ඒ කියන්නේ කමිටඩ් ඔයාටම විතරක් ආදරය කරන අර ඒ විදිහේ රිලේෂන්ෂිප් එකට යන්න ෆියර් එකක් තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඒකත් එක්ක අර ඔයාට I love you කියනවාද නැද්ද කියන එක බැලුවොත් ගොඩක් වෙලාවට අර එයාලගේ හිතේ තියෙන fears, disappointment ඒ දේවලුත් එක්ක ගොඩක් වෙලාවට ආර්නික I love you කියන එක නැති වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අර කැමරේ රිලේෂන්ෂිප් එකට යන්න නැති වෙන්න හේතු කිව්වොත් එහෙම එයාට හිතනවා නිකන් එයාගේ නිදහස නැති වෙයි, එයාගේ freedom එක නැති වෙයි ඔයා නිසා ඔයත් එක්ක serious committed relationship එකට ගියොත් කියලා. ඒ වගේම එයා ඔයාලට පොඩ්ඩක් attract වෙලා ඉන්නෙත් කියලා පෙන්නනවා. අර relationship එකට යන්න ඒ විදිහේ ගොඩක් ගැඹුරු thoughts නෑ නිකන් ඔයාලට I love you කියන තරම් ඒ විදිහේ feelings නැහැ කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් ඔය දෙන විවාහ වෙනවද නැද්ද කියන එක බැලුවොත් මේ Tower card එකේ Eight of Cups එකකින් කියනවා long term commitment එකක් වෙන්නේ නැහැ මේක. ඔය දෙන්න පටන් ගත්ත රිලේෂන්ෂිප් එකක් ඔයා කැමැත්ත අහලා ඔයා පස්සෙන් ගිහලා රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තත් ගොඩක් වෙලාවට මේක long term යන්නේ නැහැ. විවාහයක් දක්වා යන්නේ නැහැ. විවාහ වුණත් ගොඩක් වෙලාවට මේක මග නතර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අගේ ක්‍රෂ් එක ගොඩක් හොඳ මැරේජ් පාර්ට්නර් කෙනෙක්, ඒ විදිහේ ටයිප් එක කෙනෙක් නෙමෙයි කියලා තමයි පෙන්වන්නේ. එයා ගොඩක් වෙලාට රෙස්පොන්සිබිලිටිස් ගන්න කැමති නැහැ කියලාත් පෙන්වනවා. ඉතින් එයාට ගොඩක් ඕනේ ෂෝට් ටර්ම් ෆන් ඒ වගේ එක්සයිට්මන්ට් එකක් හොයන ඒ විදිහේ රිලේෂන්ෂිප් තමයි එයා කැමති කියලා පෙන්වන්නේ. ඉතින් විවාහය ගැන කිසිම එහෙම හොඳ ප්ලෑන් එකක් නැහැ කියලාත් පෙන්වනවා. ඉතින් ඒ විදිහේ කෙනෙක් එක්ක ඔයාට විවාහ ජීවිතයකට යන්න ගොඩක් අපහසුයි. ඔයාට ගොඩක් දුරට ගොඩක් සැක්‍රිෆයිස් කරන්න ගොඩක් විඳවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙట్లా තියෙන කාර්ඩ්ස් අනුව පයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට ඉතින් ඔය දෙනා අනාගතේ බැලුවොත් ගොඩක් වෙලාවට ෆියුචර් එකේදී ඔයා තාමත් මෙයාට වෙයිට් කරගෙන ඉන්නවා නම් ගොඩක් වෙලාවට ඔයාගේ එනර්ජි එක අපතේ යෑමක් තමයි වෙන්නේ. ඉතින් මේ දෙයට වෙයිට් කරගෙන ඉන්න එපා කියලා තමයි ගොඩක් මේ වෙట్లా තියෙන කාර්ඩ්ස් අනුව කියන්නේ. ඉතින් මේ 5 of cups එකකින් කියන ගොඩක් වෙලාවට මේක තව දුර දිග ගෙනියන්න එපා කියලා. ඉතින් එයාලා සමහර වෙලාවට ඔයා නිකන් කැමති වගේ පෙන්වන්නත් පුළුවන්. ඒ වගේම අර එයාලා වෙලාවට කැමති වගේ පෙන්වන වෙලාවකට ආව ඉග්නෝර් කරලා ඉන්න අර ඒ විදිහේ දේවලුත් කරනවා වෙන්න පුළුවන් මේක ගැන. ඉතින් 8 of cups එකකින් කියනවා eventuallyම ඔය දෙන්නගේ මේ දැන් ගමන් ගන්න pathways වෙන් කරනවා. ඒ කියන්නේ විශ්වෙන් ඔයාට මේ විදිහේ නරක සම්බන්ධතා අයින් කරනවා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මේක කෙටි කාලයක් පේන එකක් ගෙන දෙනවා ඔයාට. හැබැයි මේක අර ෆියුචර් එකේදී ගොඩක් හොඳ තත්යකට හැරෙන්න තමයි මේ දේ කරන්නේ. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ soulmate connection එක නෙමෙයි කියලා තමයි පෙන්වන්නේ. ඉතින් එයා contact කරගන්නවද වගේ කියන එක බැලුවොත් ගොඩක් වෙලාවට suddenly contact කරගන්න ඉඩ තියෙනවා. ඉතින් මේ devil card එක මේ එනර්ජි එකත් එක්ක ගොඩක් වෙලාවට ලේට් නයිට් ටෙක්ස්ට් එක ඒ වගේ අර පොඩ්ඩක් එයාට මතක් වෙනවා එහෙම එකකුත් තියෙනවා. හැබැයි මේක අර ඒක හරිම කලාතුරකින් තමයි ඒ දේ කරන්නේ. ගොඩක් වෙලාවට අර දුරදිග හිතලා බලන්නේ එයාට මැසේජ් එකක් දාන්න එක මැසේජ් එකක් දානවා වෙන්න පුළුවන්.
මේ දැන් උනත් ඔයාලට මැසේජ් එකක් දාන්න ඉඩ දෙනවා. ඒත් ගොඩක් වෙලාවට අර ඒක කන්සිස්ටන්සි ඉදිරියටම කරන දෙයක් නෙමෙයි මේක නා. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට දෙන්න තියෙන රීඩින් එක තමයි මේක. පර්සනල් රීඩින් එකක් ගන්න ඕන නම් දැම්ම මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලාත් ආදරෙන් මතක් කරගන්න. ෆයිල් නම්බර් 3. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාට දෙන්න තියෙන රීඩින් එක තමයි ඉස්සලාම ඇවිල්ලා තියෙන කාස්ට් ටික මම කියන්න. 2 of cups, the moon card, wheel of fortune, king of cups, 5 of pentacles, temperance card එකත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 7 of cups, ඒ වගේම justice card එකත් ඇවිත් තියෙනවා අන්තිමට. ඉතින් ආගේ crush එකේ appearance එක ගත්තොත් මේ king of cups එකේ justice එක කියන විදිහට ගොඩක් එයාගේ personality හරියම calm, balanced personality එකක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ EQ පැත්ත ගොඩක් වෙලාවට මෙයාගේ balance වෙන්න පුළුවන්. ඉතින් crush එකේ appearance එක ගත්තොත් ගොඩක් වෙලාවට මේක නා ගොඩක් උස කෙනෙක් වෙන්න පුළුවන්. ගෑනු කෙනෙක් නම් ගොඩක් වෙලාවට medium height එක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එයාලා ගොඩක් ඇස්වල ගොඩක් soft ගතියක් තියෙනවා. ගොඩක් අර slowly තමයි ඇස් උනත් move වෙන්නේ. අර ඒ විදිහේ ගොඩක් soft ගතියක් තියෙන කෙනෙක් තමයි crush එක. ඉතින් එයාගේ mood card එකත් එක්ක ගොඩක් වෙලාවට සමහර වෙලාවට එයාලගේ අර charming ගොඩක් වෙලාවට අර modern විදිහට අඳින පරිදින අර ඒ විදිහේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාව නිකන් confuse වෙන විදිහේ දේවල් එයා කරන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයා මෙහෙම නෙමෙයි කියලා හිතන් හිටියනම් ගොඩක් වෙලාවට එයා හිතන විදිහට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් අර ඒ විදිහේ කෙනෙක් තමයි crush එක. තව එයාගේ qualities ගොඩක් වෙලාවට එයා ගොඩක් sensitive person කෙනෙක්. emotions ගොඩක් වෙලාවට හරි deep කෙනෙක් තමයි ඔයාගේ person. ඒ වගේම එයා ගොඩක් overthink කරන කෙනෙක්. හැම දෙයක් ගැනම ඕනවට වැඩි හිතන කෙනෙක් තමයි ඔයාගේ person. ඉතින් king of cups තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ගොඩක් වෙලාවට එයාට ආදරය කරන්න පුළුවන් ගොඩක්. හැබැයි එයාගේ හැඟීම් සමහර වෙලාවට hide කරනවා. ඉතින් මේ දේවල් එයත් එක්ක අර understanding එකත් එක්ක කතා බහ කරලා ගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට මේක ගොඩක් හොඳ කනෙක්ෂන් එකක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. මේ ගොඩක් බැලන්ස් එක යන්න ඕනේ කියලා තමයි මේ ටෙම්පරන්ස් කාඩ් එකෙන් එහෙම කියන්නේ. අර ටයිම් ටු ටයිම් ගොඩක් අර පේෂන් එකත් එක්ක යන්න ඕනේ. ගොඩක් ඉවසීමත් එක්ක යන්න ඕනේ සම්බන්ධතාවයක් කියලා තමයි පෙන්වන්නේ. අර එයාට ස්ට්‍රෝන් ක්වොලිටිස් ගත්තොත් ගොඩක් වෙලාවට empathy, understanding ගොඩක් එයාට artistic side එකකුත් තියෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ negative sides ගත්තොත් ගොඩක් වෙලාවට overthinking කියන එක ගන්න පුළුවන්. ඉතින් third party connection එකක් තියනවාද කියන එක බැලුවොත් ගොඩක් වෙලාවට Seven of Cups සහ Moon card එකකින් කියනවා එයාට තව options තියනවා වගේම එයා නිකන් එයාගේ ex partner කෙනෙක් ගැන හරි එයාගේ crush එකක් ගැන හරි අර වෙන කෙනෙක් ගැන එයාගේ හිතේ තියෙනවා කියලා එයා හිතනවා කියලාත් පෙන්නුම් කරනවා. ඉතින් ඒක deep relationship එකකුත් නෙමෙයි, deep connection එකකුත් නෙමෙයි. ඒත් අර එයා පරණ ඒ දේවල් වලින් තාම heal වෙලා move on වෙලා නැහැ කියලා තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ එයාලා ඒ ගමනේ යන ගමයින් ගොඩක් සම්පූර්ණයෙන්ම move on වෙලා නැහැ කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම එයා නිකන් talking stage එක වගේ කෙනෙක් එක්ක එයා දැන් single නම් ගොඩක් වෙලාවට වෙන කෙනෙක් එක්ක එහෙම නිකන් talking stage එකේ වගේත් යනවා. දැනට නිකන් online chat කරනවා. අර ඒ විදිහේ නිකන් අර යාළුකම්කුත් නෙමේ රිලේෂන්ෂිප් වෙන්නේ මැද අර ඒ වගේ පොඩි ඔප්ෂන්ස් පොඩ්ඩක් try out කරන ගතියකුත් තියෙනවාගේ person වාගේ crush එක. ඉතින් ඒ දේවලුත් එක්ක ගොඩක් වෙලාවට අර ඔයාට තියෙන chances මං කියන 0 කියලා. හැබැයි මේක නිකන් 50% ඒ වගේ තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අර මෙයාට තියෙන third party commitment එකක් නැහැ. අර third parties වලට එයා ගොඩක් committed වෙලා නැහැ. අර just කතා කරනවා. අර එහෙම එනර්ජි එකක් තමයි පෙන්වන්නේ. ඔයාගේ crush එකට I love you කියනවාද කියන එක බැලුවොත් මේ 2 of cups එකෙන් කියනවා ගොඩක් වෙලාවට ඔයාගේ person ඔයාව හොඳට read කරලා බලලා තමයි ඔයාට කැමතිද නැද්ද කියන එක කියන්නේ. ගොඩක් වෙලාවට එයා read කරද්දී ඔයාගේ vibe එක හොඳයි නම් එයා කැමති වෙන විදිය type එකේ කෙනෙක් නම් ගොඩක් වෙලාවට හොඳ සම්භාවිතාවයක් තියෙනවා එයා ඔයාට I love you කියන්න. ඉතින් අර eventually නිකන් ඔයාට I love you කියන්න නම් ඉස්සල්ලාම try out කරන්න. ඉතින් ඔයත් එක්ක නිකන් කතා කරන්න ඕනේ. මුලින්ම අර feeling එක එන්න ඕනේ මේක නාව try out කරලා බලන්න හොඳයි අර එහෙම කියලා. ඉතින් ඔයාට ගොඩක් වෙලාවට මේකට first step එක ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ දැන්ට contact එහෙම තියෙනවා නම් contacts නැත්තම් පොඩ්ඩක් try කරලා බලන්න contact එකක් හදාගන්න. කොහොම හරි නිකන් එයාට message එකක් දාලා just check කරලා අර පොඩ්ඩක් ඔයාට ඉස්සල්ලාම step එකක් තියන්න පුළුවන් නම් ගොඩක් හොඳ possibility එකක් තියෙනවා. එයාටත් ඔයාව try out කරලා බලන්න. ඊට පස්සේ තමයි ගොඩක් වෙලාවට
වෙලාවට ඒ වයිබ් එක හොඳයි නම් ඔය දෙන්නගේ එයාත් I love you කියන්නේ වාට. ඉතින් ඔය දෙන්න විවාහ වෙනවද කියන එක බැලුවොත් ගොඩක් වෙලාට මේ ජස්ටිස් කාඩ් එකේ නෝ ටෙම්පරස් එකේ කියනවා මැරේජ් පොසිබිලිටි එකක් තියෙනවා කියලා. ඒ වගේම ලොන් ටර්ම් යන්නත් හොඳ සම්බන්ධතාවයක් කියලා පෙන්නනවා. හැබැයි 5 of Pentacles කියනවා ස්ට්‍රගල් එකක් තියෙනවා කියලා. ඔය දෙන්නට මේ ගමන යන්න ගොඩක් ස්ට්‍රගල් එකක් කරන්න ඕනේ. ගොඩක් වෙලාට එයාගේ ෆීලිංස් එයා කියවනේ ගොඩක් වෙලාට ඕවර්තින්ක් කරනවා. එයාගේ ෆීලිංස් හංගනවා වගේ දේවල්. අන්න ඒ දේවල් නැති කරගෙන ඉස්සරහට ඕපන් අප් වෙන්න ඕනේ වාගේ ක්‍රෂ් එක. එතකොට තමයි ගොඩක් වෙලාවට මේ දේ සක්සස් වෙන්නේ මැරේජ් එකකට යන්නේ. ඉතින් මේ දේවල් කරගන්න ගොඩක් ඉවසීමයි ටීම් වර්ක් එක දෙන්නම අතහරින්න නැතුව මේ දේ කරගන්න ඕනේ. ඉතින් මැරේජ් ලයිෆ් එකට යන්න පුළුවන් ස්ටේබිලිටි එක බිල්ඩ් කරන්න ගොඩක් එෆර්ට් එකක් දාන්න වෙනවා ඔය දෙන්නට. ඉතින් එහෙම කරොත් තමයි ගොඩක් වෙලාවට ඔයාලගේ විවාහය සාර්ථක වෙන්නේ වාගේ ක්‍රෂ් එකගේ. ඉතින් ඔය දෙන්න අනාගතය ගත්තොත් Wheel of Fortune ඇවිල්ලා තියෙනවා. ඔය දෙන්නගේ ජර්නි එක ගොඩක් අන්ප්‍රෙඩික්ටබල් කියලා තමයි කියන්නේ. ඉතින් මං කියවනේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඉතින් ඒ දේවල් වලට ඔය දෙන්න කොච්චර එෆර්ට් එකක් දානවද කොච්චර හොඳට මේ ප්‍රශ්න විසඳ ගන්නවද කියන එක බලලා තමයි ඒ මත තමයි මේ දේ සක්සස් වෙනවද නැද්ද ඔය දෙන්න දිගටම එකට ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේ මූන් කාඩ් එකනොත් කියන මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් වෙන්න ඉඩ තියෙනවා. ඩවුට්ස් එන්න පුළුවන් මේ කෙනාද හරිම කෙනා ඒ වගේ දේවල්. ඉතින් මේ King of Cups එකකින් කියන emotional love affection ජස්ටිස් කියන. ඉතින් ගොඩක් වෙලාවට ඔය දෙන්නටම සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට තමයි මේ දේ ඉදිරියට ගලාගෙන යන්නේ. ඒ කියන්නේ ඔය දෙන්නයින් කවුරු හරි එෆර්ට් එක අඩුවෙන් වැඩි ඉන්නේ එහෙම දානවනම් දෙන්නම නිකන් සමානව දැම්මොත් තමයි ගොඩක් වෙලාවට ඔය දෙන්නට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ මේ රිලේෂන්ෂිප් එක ඇතුළේදී. ඒ වගේම ඔයාලගේ අනාගතය ගත්තොත් challenges සහ opportunities වලින් මික්ස් වෙච්ච එකක් තමයි තියෙන්නේ. ඉතින් ස්ට්‍රෝං කපල් එකක් විදිහට ඔය දෙන්නට ඉන්න පොටෙන්ෂල් එකක් තියෙනවා. හැබැයි ප්‍රශ්න නම් එනවා ඒ දේවල් ඔය දෙන්න විසඳ ගන්න ඕනේ. ට්‍රස්ට් එකයි කමියුනිකේෂන් එකයි තමයි වැදගත්ම දේ මේ රිලේෂන්ෂිප් එක. ඉතින් එයාව කන්ටැක්ට් කරගන්නවද නැද්ද කියන එක බැලුවොත් ගොඩක් වෙලාවට මේ ටෙම්පරස් කාඩ් එක කියනවා එයාට ගොඩක් මේක රෂ් එකක් නෑ. මේක හිමීට තමයි එයාව රීඩ් කරලා ඉවරලා හිමීට ඊට පස්සේ තමයි ගොඩක් කාලය අරගෙන තමයි එයාව කන්ටැක්ට් කරගන්නේ කියලා. ගොඩක් වෙලාවට තව මාස 2ක් 4ක් විතර ඇතුළත වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ දේ ඔයාගේ ක්‍රෂ් එකට කතා කරන එක ස්පීඩ් අප් කරගන්නත් අපේ ලව් ස්පෙල් එකක් තියෙනවා. දැන් අපේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් මට ඒ දේ කරලා දෙන්න පුළුවන්. ඔයාගේ ක්‍රෂ් එක ඔයාලට ඉක්මනටම ගන්න. ඒ කියන්නේ හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම හොඳ බූස්ට් එකකුත් අපෙන් හම්බෙනවා මේ ලව් ස්පෙල් එක කරාට පස්සේ. ඉතින් ඒ වගේ සක්සස් වෙච්ච කතා ගොඩක් තියෙනවා. අපේ ලව් ස්පෙල් එක අරගෙන ඒ කියන්නේ ඔයාටම කස්ටමයිස් කරලා තමයි අපි මේ ලව් ස්පෙල් එක හදන්නේ. ඉතින් දැන්ම මැසේජ් එකක් දාන WhatsApp මැසේජ් එක අපි ඉන්නවා ඔයාට උදව් කරන්න මේ ලව් ස්පෙල් එක හදලා දීලා ඔයාගේ ආදරේ ආකර්ෂණය කරගන්න උදව් කරන්න. ඉතින් ඔයාට දෙන්න තියෙන රීඩින් එක තමයි මේක ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපුවා ඔයාට. ඉතින් අදට රීඩින් එක ඉවරයි. ඊළඟට ඕන වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම මේ වීඩියෝ එකත් ඉක්මනටම අරන් එන්න ලෑස්ති. එහෙනම් අදට ගිහිල්ලා එන්න සුබ දවසක් වේවා.